හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ දුර. එතකොට මම ඔයාලට රූප සටහනක් දීලා දෙනවා. මේ රූප සටහන ඇතුලෙන් බලමු අපි දුර කියන්නේ මොකක්ද කියලා. දුර කියන්නේ මෙහෙම මතක තියාගන්න. එතකොට අපි ගත්තට පස්සේ යම්කිසි ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට තියෙන වක්‍රාකාර දුර, ඍජු නොවන දුර. එතකොට දැන් මෙතන ගත්තට පස්සේ ඔයාලට පේනවා මේ ත්‍රිකෝණයේ දුර වෙලා තියෙන්නේ මේ මෙතන දැන් මේ දුර එකතු දැන් මෙතන 20ක් ගත්තොත් මීටර මෙතන ගත්තොත් 30ක්. එතකොට මේ දෙකේ එකතුව තමයි දුර, වක්‍රාකාර දුර. එතකොට මේකේ දුර වෙනවා මීටර 50. එතකොට විස්ථාපනය කියන්නේ යම්කිසි ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට යන ඍජු දුර. ඍජු දුර කෙටිම දුර. එතකොට දැන් මෙතන විස්ථාපනය දැන් මෙතන මීටර 10ක් කියලා ගත්තොත් එතකොට මෙතන විස්ථාපනය තමයි මීටර 10ක්. ඊට වචන ඕනේ මතකයෙන් අවබෝධයෙන් මතක තියාගත්තොත් දුරයි විස්ථාපනය කියන්නේ වලට මොකක්ද කියලා දැන් තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේක ගානක් අතරින් වලට තේරුම් ගන්න පාවිච්චි වෙන ගණන් කරොත් වලට මම ගානක් දෙන්න. එතකොට සාමාන්‍ය විද්‍යාවේ නිර්වචනයක් වෙනවා අඩුයි ගානක් තමයි එන්නේ. එතකොට දැන් මේක ගානක් දුන්නොත් එහෙම මම දෙනවා මෙතන රේඛාවක් අඳ ගන්නවා. හරිද? මේ රේඛාව එක ලක්ෂයක් අපි ගන්නවා A, අනිත් ලක්ෂය B. හරිද? ඊට පස්සේ මේකේ තව ලක්ෂයක් තියෙනවා C. එතකොට මේ A ගෙනම් B ට දුර තියෙනවා මීටර 60ක්. ඊට පස්සේ B ගෙනම් C ට තියෙනවා මීටර 40ක් දුර. එතකොට මේකේ විස්ථාපනයේ දුරයි අතරින් ගානක් දුන්නොත් ඔයාලට එක ගානක් තියෙනවා. පළවෙනි ගාන තියෙනවා මම හදාගත්ත ගානක් මේකේ තියෙනවා. එක්ලා මේකේ A ගේ සිට B දක්වා ගමන් කරනවා. මෙතන ගමන් කරනවා. ගමන් කර නැවත C දක්වා ගමන් කරනවා. මෙතන මෙතනට එනවා. මෙතන මෙතනට එනවා. මෙතනට. එතකොට අහනවා මේකේ මුළු විස්ථාපනය කොහොමද? හරි දන්නවා දැන් විස්ථාපනය කියන්නේ මේක කියන කෙටිම දුර මේකනේ වෙන මාර්ග නැහැනේ. මේ තමයි කෙටිම දුර. එතකොට දැන් මේකේ කෙටිම දුර ගත්තට පස්සේ එන්නේ කොහොමද? මෙතන 60 ධන 40. 60 ධන 40 කියන්නේ කීයද? පළවෙනි ප්‍රශ්න උත්තරේ 100යි මීටර විස්ථාපන ඒකකයේ 100යි. හරිද? ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා තවත් කෙනෙකු B ගේ සිට C දක්වා ගමන් කරනවා. මෙතන මෙතනට. ඒක විස්ථාපන අහනවා. දැන් මේක හදන්න දෙයක් නැහැ ගෙලින්ම 40යි. මෙතන දුර 40යිනේ. මීටර 40යි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදියට අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මේක බලන්නකෝ. දැන් වෙන කෙනෙක්. හරිද? තවත් කෙනෙක් B ගේ සිට C දක්වා ගමන් කරනවලු. හරිද? ඊට පස්සේ නැවත යලි හිටපු තැනට වෙනවලු. මෙතන ඉඳන් මෙතනට යනවා. ඊට පස්සේ මෙතන මෙතනට එනවා. එතකොට උත්තරේ කීයද? කොහොම මෙතන ඉඳන් මෙතනට කීයද විස්ථාපනය 40යි. ආයෙනවා මේ. ඊට මොකදනේ? අඩු වෙනවා. එතකොට විස්ථාපනය මොකද්ද? බිඳුව. යාන් දැක්ක වෙනස් ගන්න. ඒ කියන්නේ විස්ථාපනය කියන්නේ දැන් මේ සුළු දුර මෙතන ඉඳන් ගිහිල්ලා මෙතනට ආයෙනවා. එතකොට මෙතන විස්ථාපනයක් සිදුලා දෙනවද? නෑ මේ ගිහිල්ලා ඇවිල්ලා. එතකොට දැන් මෙතන විස්ථාපනය මීටර බිඳුව. මෙතන විස්ථාපනයක් වෙලා නෑ. හැබැයි දුර විදිහට ගත්තා නම් මොකද මේකේ දුර? මේ දුර ගත්තොත් දැන් අපි මේ ගානේ මේකේ විස්ථාපනයේ බිඳුවයි. එතකොට තව ගානක් ගන්න 4 වෙනි ගණිතයේ දුර. එතකොට දුර කොහොමද මේ? මෙතන B ගෙන C ට ගිහිල්ලා 40ක්. ආයෙත් C නම් B ට ඇවිල්ලා 40ක්. එතකොට 40 ධන 40. මේ මෙයාගේ දුර කීයක් වෙලාද? මීටර 80ක් ගමන් කළා. හැබැයි විස්ථාපනයක් වෙලාද නැහැ. හිටපු තැනටම ඇවිල්ලානේ. විස්ථාපනයේ දුරයි අතර තියෙන වෙනස ඔයාලට දැන් තේරෙන්න ඇති. හරිද? මම ඔයාලට මේ ගාන ඩිස්ප්ලේ එකේ පෙන්නන්න දාන්නම්. ඒ වශයෙන් බලමු වේගය කියන්නේ මොකක්ද කියලා. වේගය කියන්නේ දැන් මේක මකාගමු. වේගය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ දුරදීව කාලය සමීකරණයක් විදිහට ගත්තා පස්සේ. හරිද? වේගය නිර්වචනය කළොත් වේගය කියන්නේ අපි නිර්වචනය කරගන්න පුළුවන්. ඒකක කාලයක් තුල වස්තුවක් සිදු කරන වස්තුවක් චලනය වන දුර.
ඒ කියන්නේ මොකද්ද? ඒකක කාලයක් තුළ යම්කිසි කාලයක් තුළ වස්තුවක් චලනය වෙන දුර තමයි අපි මේ වේගය කියලා කියන්නේ. මේ නිර්වචන ඕනේ නැහැ. නිර්වචනේ නැහැ. අපිට ඕනේ මේක සමීකරණය. වේගයේ වහන සමීකරණයක් තියෙනවා මොකද්ද? දුර බෙදීම කාලය. එතකොට දැන් මේක ඒකක ගත්තොත් දුර කියන්නේ මොනවද? මීටර. කාලය අපි ගන්න තප්පර විදියට. එතකොට මේක බෙදුනාම පස්සේ මේක උඩට යනවා. ms ඍණ 1 වෙනවා වේගයේ ඒකක. එතකොට දැන් ඔයාලට මේක ගාණක් විදියට දෙනවා. ගොඩක් අර වගු සම්බන්ධ ගණන් තමයි එන්නේ මේකේ. එතකොට මේකේ වගුව මම හදාගෙන තියෙන ඔයාලට දෙන්න ගානේ මෙහෙම වගුවක්. හරිද? වගුව ගහ ගන්නවා මෙහෙම. වගුව ටිකරු 2යි කාලය 1ක්. ඊට පස්සේ තියන යටින් දුර. එතකොට මෙතන බිංදුව 1 2 3 4 5 6 විදියට මෙහෙම වෙන් කරගන්න මේ ටික. ඊට පස්සේ මේක බෙදා ගන්නවා. ඊට පස්සේ දුර අපිට දීලා තියෙනවා මම දා ගන්නවා. මෙතන පළවෙනි එකේ බිංදුවයි. ඊට පස්සේ 3යි. ඊට පස්සේ 5යි. ඊට පස්සේ 9යි. ඊට පස්සේ 12යි. ඊට පස්සේ 16යි. ඊට පස්සේ 18යි. මේ වගුවෙන් අහනවා ප්‍රශ්නයක් මම. ඔයාලට කියනවා පළමු තප්පරයේ වේගය. පළමු තප්පරය තුල වේගය. එකම දැන් පළමු තප්පරය තුල වේගය. දැන් අපි දන්නවා වේගය සමානයි මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට පළමු තප්පරය කියන්නේ මේක මේ 1. මේකේ දුර කීයද? පළමු තප්පරය තුල මෙයාගේ 3යි. ඊට පස්සේ කාලය කීයද? 1යි තප්පරය. එතකොට මොකක්ද එන්නේ? 3 එකෙන් බෙදුවම 3යි ms ඍණ 1. අවුලක් නැහැනේ. ඊට පස්සේ තව මම ඔයාලට ගන්න 4 වෙනි තප්පරය තුල කාලය. මේ 4 වෙනි තප්පරය. මේකෙන් දාන්න 4 වෙනි තප්පරය තුල වේගය හොවොත් නේ 4 වෙනි තප්පරය එනවා වේගය 12 බෙදීම 4 කියන්නේ ඒ 3යි ms ඍණ 1. ඊට පස්සේ අපි හොයමු මේකේ මධ්‍ය යන වේගය කොහොමද කියලා. එතකොට මේ වේගයේ පාඩමේ තියෙන අවසාන මාතෘකාව තමයි මධ්‍ය යන වේගය. එතකොට මේ මධ්‍ය යන වේගය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මධ්‍ය යන වේගය කියන්නේ ගමන් කරපු මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලයෙන්. එතකොට මේ ගානේ ගත්තාට පස්සේ මොකද ඒක කොහොමද වෙන්නේ බලමු. ගමන් කළ මුළු දුර බෙදීම මුළු කාලය. ගත වෙච්ච මුළු කාලය. එතකොට දැන් මේක ගත්තාට පස්සේ ගමන් කළ මුළු දුර වෙන්නේ මොකද්ද? මීටර මෙතන තියෙන මීටර වලින් දුර මීටර 18ක් තියෙනවා. 18 මීටර. එතකොට මුළු කාලය වෙන්නේ එතකොට මේකේ තප්පර 6යි. එතකොට 18 6ෙන් බෙදුවාට පස්සේ එනවා මේකේ මධ්‍යයන් කාලය එනවා ms ඍණ 3. එතකොට මේක ගත්තාට පස්සේ සාමාන්‍ය මධ්‍යයන් කාලය වෙන්නේ තප්පරයකට මීටර 3ක ප්‍රමාණයකින් වගේ මේක ගමන් කරලා තියෙනවා. එතකොට මේවා kmh වලින් ගත්තාට පස්සේ බෑට කිලෝමීටර විතර හරවන්න පුළුවන්. එතකොට kmh එකක් ms ඍණ වලට හරවන්නත් පුළුවන්. එතකොට මේක කරන්නේ මොකද කරන්නේ? 18න් 5න් බෙදුවාට පස්සේ මේක මොකද වෙන්නේ? kmh කරගන්න පුළුවන්. kmh එකක් ms ඍණ 1 ms ඍණ 1 කරන්නේ ඒ විදිහටම තමයි. එතකොට මේ පාඩමේ තියෙන්නේ මොකද්ද? දුර පාඩමේ තියෙන්නේ මේ ටික විතරයි. විස්ථාපනය දැනගන්න ඕනේ, දුර දැනගන්න ඕනේ, වේගය දැනගන්න ඕනේ, මධ්‍යයන වේගය දැනගන්න ඕනේ. මම හිතනවා මේ ටික වලට අවුලක් නැතුව ඇති කියලා. එහෙනම් අපි ඊටු ටික ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.